ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවේ ළඟ එන අවුරුද්දට අපි හැමෝම කන්න ආස කෑමක රෙසිපි එකක් අරගෙන. අද අපි හැඳි කැවුම් මැද අමු නොවි ඒ වගේම හරිම මෙලකට හදාගන්න පුළුවන් විදිය ඔයාලට කියලා දෙන්නයි යන්නේ. වෙනද වගේම අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණත් එක්ක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ඔයාලා බලා ගන්න. මම ගත්තේ ගෙදර කරපු හාල් පිටි, ඒ වගේම පාන් පිටි, ඊට පස්සේ සීනි, ඒ වගේම වතුර ටිකක් අරගෙන තියෙනවා. දැන් අපි බලමු අපි කැවුම් හදාගන්න ඕනි කරන සීනි පැණි එක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි ඇතිලියකට ගත්තු සීනි වලින් මේස හැඳි 3ක් දාලා වතුර මේස හැඳි 3කුත් එකතු කරලා සීනි ටික හොඳට කැරමල් කරගන්න ඕනි. සීනි කැරමල් කරගනිද්දී වතුර එකතු කරගෙන කැරමල් කරගන්න අනිවාර්යෙන්ම. විනාඩි 3ක් වගේ මඳ ගින්දරේ තිබ්බම සීනි ටික මේ ගානට දිය වෙනවා. ඊට පස්සේ අපි පොඩි හැඳකින් කවලම් කරලා සීනි ටික පෙන නගිනකම් රත් කරගන්න ඕනි. ඒ වෙලාව වෙනකොට සීනි වල පාටත් ගෝල්ඩන් කලර් එකකට හැදෙනවා. මේ වෙලාවේ අපි ඉතුරු සීනි ටිකත් එකතු කරලා ඉතුරු වතුර ටිකත් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි සීනි ටිකයි වතුර ටිකයි හොඳින් දිය කරගන්න ඕනි. මද ගින්දරේ මේ ටික කරගන්න අමතක කරන්න එපා. සීනි ටික දිය වුණාට පස්සේ මෙන්න මේ වගේ හොඳට පෙන දාලා සීනි ටික උතුරන මට්ටමට ආවම විනාඩියක් වගේ පැණි එක උතුරන්න දීලා ලිප් ඔෆ් කරගන්න. ඊට වඩා වැඩි වෙලාවක් උතුරව ගන්න යන්න එපා. මොකද එහෙම වුණොත් කැවුම් වල මෙලෙක් ගතිය නැති වෙලා ගොඩක් හයිය වෙන්න බලනවා. ඊළඟට අපි හාල් පිටි ටිකයි පාන් පිටි ටිකයි පෙනර එකට දාලා හොඳින් හලා ගන්න ඕනි. මේ වෙලාවේ සිදුරු ගොඩක් පොඩි පෙනරකින් හලා ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ගෙදර කොටාගත්ත හාල් පිටි ටිකත් ඔයාලා දෙපාරක් වගේ පෙනරකින් හලා ගන්න තරමට කැවුම් ටික හොඳට හදා ගන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ පිටි මිශ්‍රණයට ලුණු හැඳි කාලක් වගේ එකතු කරගන්න ඔයාලා. දැන් අපි කැවුම් මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා බලමු. හොඳින් හලාගත්ත පිටි මිශ්‍රණයට අපි හදාගත්තු පැණි මිශ්‍රණයෙන් ටිකෙන් ටික එකතු කරලා අපි කැවුම් මිශ්‍රණය හදාගන්න ඕනි. අනිවාර්යෙන්ම මේ වෙලාවේ සීනි පැණි ටික හොඳටම නිමිලා තියෙන්නත් ඕනි. ඔයාලා පැණි ටික උණුසුම්ව තියෙද්දි කැවුම් මිශ්‍රණය හදාගන්න නම් එපා. මේ දේ ඔයාලා අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඒ වගේම පැණි ටික එකවරම එකතු කරන්නත් එපා. ටිකෙන් ටික එකතු කරගන්න ගමන් මම මේ පෙන්නන පදමට මිශ්‍රණය හදාගන්න ඔයාලා. අපි පෑන් කේක් හදාගන්න පදමට මිශ්‍රණය හදාගත්තා නම් හරියටම හරි. මිශ්‍රණය මේ පදමට හදාගත්තට පස්සේ සමහර විට පැණි ටිකක් ඉතුරු වෙන්නත් පුළුවන්. නැතිනම් පැණි ටික ඉවර වෙලා උකු ගතිය වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒ වෙලාවට වතුර ටිකක් එකතු කරලා අදාළ පදමට ඔයාලා මිශ්‍රණය හදාගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මිශ්‍රණය මේ පදමට හදාගත්තට පස්සේ අපි පැය 4ක් වගේ හොඳින් වහලා මිශ්‍රණය හොඳට පිපෙන්න තියාගන්න ඕනේ. ඊට වඩා වැඩි කාලයක් තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට වඩා අඩු වෙන්නම් තියාගන්න යන්න එපා. මේ තියෙන්නේ පැය 4කට පස්සේ අපි හදාගත්ත කැවුම් මිශ්‍රණය. මේ වෙලාවේ මිශ්‍රණය අපි හදාගත්තට වඩා ටිකක් කුකු වෙලා තියෙනවා. ගොඩාක් කුකු ගතියකට තියෙනවා නම් ඉතුරු පැණි ටිකක් හරි වතුර ටිකක් හරි එකතු කරලා මම මේ පෙන්නන පදමට මිශ්‍රණය හදාගන්න ඔයාලා. දැන් අපි කැවුම් ටික බැදගන්නේ කොහොමද කියලා බලමු. කැවුම් හදන්න ඔයාලා පුංචි තාච්චියක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම නන් ස්ටික් තාච්චියක් නැතුව ඇලුමිනියම් තාච්චියක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම අපි තාච්චියට දාන තෙල් ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනි. මම මේ පෙන්නන ප්‍රමාණයට වගේ තෙල් දාගත්තා නම් හරි. ඊට වඩා වැඩියෙන් තාච්චිය පිරෙනකම් තෙල් දාගන්න යන්න එපා. තෙල් වැඩි වුණාම අපේ කැවුම් ටික හරියට හදාගන්න ටිකක් අමාරු වෙනවා. කැවුම වැහෙන ප්‍රමාණයට තෙල් ටික තිබ්බනම් හරියටම හරි. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ කැවුම් ටික බැදගන්න පුළුවන් අපිට. අනිවාර්යෙන්ම ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. ගින්දර වැඩි කරගන්න නම් එපා ඔයාලා. කැවුම් මිශ්‍රණය තාච්චියට දානකොට මේ වගේ තාච්චියට ලං කරලම දාගන්න.
කැවුම ටිකක් පිපීගෙන එනකොට පොඩි හැන්දකින් මේ විදිහට කැවුම වටේට තෙල් ගහන්න. මේ දෙයට අනිවාර්යයෙන්ම ඔයාලා පුංචි හැන්දක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. කැවුම දෙපැත්ත දදා තෙල් ගහන ගමන් මේ විදිහට බැද ගන්න. එතකොට හරියටම කැවුමේ මැද අමු වෙන්නේ නැතුව බැද ගන්න පුළුවන් අපිට. ගින්දර වැඩි කරගන්නේ නැතුව කැවුම් ටික කර කරගන්නේ නැතුව හරියටම බැද ගන්න ඔයාලා. මේ පාටට කැවුම ආවට පස්සේ හරියටම කැවුම් ගෙඩිය බැදිලා තියෙනවා. මේ වෙලාවේ තෙල් හැන්දක් පාවිච්චි කරලා කැවුම් ගෙඩිය එළියට ගන්න. කැවුම් ටික බැදපු ගමන්ම ටිකක් ක්‍රිස්පි ගතියකට තියෙනවා. හැබැයි හදලා පැය 5ක් 6ක් යද්දි කැවුම් ටික හොඳ මෙලෙක් ගතියකට තියේවි. මේ විදියට හැඳි කැවුම් ඔයාලත් හදලා බලන්න. වරදින්නේ නැතුව හරීම රසට හදාගන්න පුළුවන් වේවි ඔයාලටත්. එහෙනම් ආයෙමත් රසවත් රෙසිපි එකකින් ඔයාලා හමු වෙනකම් ගිහින් එන්නම්. බයි.